ඔය අයිස්ටයින් තිබ්බ ලෙඩ දරුණු ලෙඩ. මුල් කාලේ රටේ ඒ රටේ හිටපු ප්‍රසිද්ධ මෝඩෙක් අයින්ස්ටයින් කියන්නේ. බෑර ඉතුරුෂයන්ද කරමන හරි කරන්න බෑ. ඒ සමානව ගත්තොත් එහෙම 9 තුන බෙදලා ගත්තොත් ඒ දවස් 3යි තියෙන්නේ. හරි. එතකොට ඒ ටියුට් වල දැක්ක හොඳම ගණන් වගේ හිතිච්ච ඒවා ටික ගන්න හැම ඉස්කෝලෙම නෙවෙයි සමහර ඉස්කෝලවල නම් ටර්ම් ටෙස්ට් වලට දෙන්නේ පාස් පේපර්ස් ප්‍රශ්න හැම ඉස්කෝලෙම නෙවෙයි. හරි. ඉතින් එහෙම කියලා ඉන්නේ මේ ප්‍රශ්න ටික කලින් බලාගෙන ගිහිල්ලා ලියන එකේ කිසි තේරුමකුත් නැහැ ඉතින්. ඒ කියන්නේ ප්‍රශ්නේ කලින් දැනගෙන ගිහිල්ලා ලියලා ලකුණු අරන් වැඩකුත් නැහැනේ. මම ඒකට ඔයාලා ක්ලාස් එකේ මම කිව්වද අර අපේ මාත් එක්ක ඉස්කෝලේ පන්ති හිටපු ළමයි කිව්ව කතාව. මාත් එක්ක ඒක සර් කිව්වේ නේ. දැන් ඉස්කෝලේ අපේ ඉස්කෝලේ ඒක තමයි පන්තියේ දෙවනියා වෙන එක. පන්තියේ දෙවනියා. හරි. පළවෙනියා ඉතින් ඒක අහන්න දෙයක් නැහැ නේ ඉතින් හරි. හරි. කිව්වේ නේ. කම්බයින් මැත්ස් ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඕක සාමාන්‍ය ක්ලාස් මුල් කාලෙම කියන එහෙම දේවල් බරපතල වෙන්න එපා කියලා කියන්නේ. කම්බයින් මැත්ස් පේපරේ අනුකලනය ගන්න. අනුකලනය ගාන අපි ඒවකට ගියේ අපි දෙන්නම එකම ක්ලාස් එකේ ඒ ක්ලාස් එකේ ටියුට් එකේ ඒ ගානම තිබුණා. ඉතින් අකෝ අපි සාමාන්‍ය මොකද කරන්නේ? දැක්ක ගමන් අපි මීට කලින් දැකලා තියෙන ගානක් දැක්ක ගමන් මොකද කරන්නේ? අනිවාර්යෙන් ඒකෙන් මුලින්ම හදලා ඉවර කරන්නේ. පටස් ගාලා කරන්නේ ඒක. ඕගොල්ලෝ ඕ ලෙවල් පාස් වෙන්නේ එහෙමනේ. ගණන් වලට ඒකක් එහෙම ගන්නේ ගණන් සර් ගණන් හදලා පුරුදු කරවලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න මොකද කරන්නේ? පේපරේ අරගෙන ඒ උත්තරේ දන්න ප්‍රශ්න තියෙනවද කියලා හොයනවා. ගාකාඩ ඔල පාස්සනේ එහෙමනේ තෝර දන්න උත්තර වගේක් තියෙනවා ඒ උත්තර වලට ගැලපෙන ප්‍රශ්න තියෙනවද කියලා හොයලා ඒවට ලියලා එනවා කොහොම හරි දැන් ඉතින් මම පඩස් ගාලා අනුකලනය ගන්න හැදුවා ඉතින් දැකලා තියෙන ගාන්න සටසර ගාලා හදන්න පුළුවන් ඊට පස්සේ පේපර් එක අහු කරාට පස්සේ මම පිටිපස්සේ ඉන්නේ කාට පිටිපස්සේ අරු හිරියේ දෙක වෙන එක හිටිය පිටිපස්සේ උට මම පේපර් ඉවරනාට පස්සේ කතා කරලා කිව්වා අර අනුකලනය ගාන හැදුවනේ අපි හදලා තිබ්බනේ ගාන කියලා මූ කිව්වා නෑ කියලා හැදුවේ නැහැ කියලා. මම බැලුවා කොපිය උත්තර මීටරේ තියෙන හොඳට මීටරේ තියෙන පන්තියේ දෙවෙනියා වෙනවා කියන්නේ තියෙන. මීටරේ තියෙන්නේ මේ මං ඊට පස්සේ ආවා ඇයි උඹ හැදුවේ නැහැ? තෝක අපි කලින් හදලා තියෙනවනේ කියලා. හැදුවේ නැහැ බං ඒක කලින් හදලා තියෙනවනේ කිව්වා. ඒ හරිනේ මං ඌ විභාගයේ වෙලාවෙත් හිතලා තියෙන්නේ මේ ගාන මං කලින් හදලා තියෙන ගානක් හදලා වැඩක් නැහනේ. ඒකේ මීටරේ මැනේ නෑනේ ඇත්තටම. අපි කරන්නේ අපි මතකෙට පටපට ගාලා හදලා දාන්න එක අපි කරන්න බලන්නේ. ඌ වලේ ඒකේ කිසි චැලෙන්ජ් එකක් නෑනේ. ඒලල විභාග දවසේ ඕක කලින් හදපු ගණන් සෙට් එකක් මේයි කියලා හිතන්නත් බෑනේ. ඌ බලලා තියෙන ඉතින් කලින් හදලා තියෙන ගානක් ආයෙ හදලා වැඩක් නෑනේ. ඉතින් අලුත් ගානක් හදන්නම් කියලා වෙන ගානක් හදලා. සමහරව තාම තේරෙන්නේ නෑනේ ඌ හිත පිළිය. ඒක තව කමක් නැහැ කියපන්කෝ. ඌ මගේ පන්තියේ හිටපු කාලේ මාත් එක්ක සම වයස් එකනේ එක. එක සැරයක් ක්ලාස් එකේ ළමයෙක්ට මම කියලා ඌ ඇවිල්ලා නිතර මාත් එක්ක කතා කරනවා සතිපතා කෙසේ දවස් දෙකකට සැරයක් හරි කතා කරනවා. හරි. කතා කළා ඒ කියන්නේ හැම පාරුවට ලකුණු තියෙනවා. 90 ගණන් 98 වල ඔය වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි ටර්ම් එකේ වෙලාවේද කොයිද කතා කරන්න ආපු වෙලාවේ මම ඊළඟ සති ටර්ම් ටෙස්ට් ඉතින් මම කිව්වා. ඒතර මම දන්නවා යාළුවගේ ඉස්කෝලේ සර් අහවල් පොතෙන් තමයි ගණන් ගන්න කියලා මම හොඳටම දන්නවා. එක්තරා ජනප්‍රිය පොතක් තියෙනවා. ඒ පොතෙන් තමයි ඒ ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් වල පේපරේ හදන්න ගණන් ඒ සර් ගන්නෙ. මම කිව්වා ඔයාලගේ සර් අහවල් පොතෙන් තමයි ගණන් ගන්නෙ. ඉතින් ඔයා ඒ පොත කරලා යන්න කියලා කිව්වා. ඌ කිව්වනේ වැඩක් නැහැ නේ සර් ඉතින් එහෙම. එන්නේ යන ප්‍රශ්නේ මොකද්ද කියලා කලින් දැනගෙන ගිහිල්ලා ලියලා වැඩක් නැහැ නේ. එහෙමනේ මම එහෙම නෙවෙයි පොත බලලම යන්නේ නැහැ. උගේ අදහස ඒක පොත බලලා යන්නේ. ඒ වෙලාවට මොකෙන් දුන්නත් කමක් නැහැ. හදන ඕන එකක් කියලා. ඉතින් හරිනේ ඉතින් මම ඔය ෆස්ට් අයි එකේම ගියා. ඊට පස්සේ ඇමරිකා ගියා PhD එකක් කරා. නාසාම නෙවෙයි නාසා අනුබද්ධතාව එක පරිශන කර ආයතන දෙන අන්න ඒකක තමයි අන්තිමට මට අවිලා කතා කරලා ගිහපු වෙලාවේ වැඩ කරගෙන හිටියේ. පස්සේ කාලේ වෙනස් වුණාද දන්නේ නැහැ. එහෙම මීටර ඒතර උඹලා වගේ මුකුන්ද කියපන්කෝ වැඩක් නැහැ නේ හරි. හරි කොහොම හරි කවන්නේ සමාලාවට උඹට ඉතින් එහෙම වැදගත් නේ. එහෙම සමහර අය එහෙම නෙවෙයි. ඉතින් සමහරු කැමති කලින් ප්‍රශ්නේ දැකලා ගිහිලා ලියන්න තියෙනවා නම්. හරි පාස් පේපර්ස් ටියුට් ටිකක් වෙනම දීලා තියෙනවා. ස්ථිති විද්‍යාවට අදාළව දුන්නා. නිව්ටන් නියම ගණන් ටික අඩංගු ටියුට් එකේම දීලා තියෙනවා. ඒවා බලපල්ලා. හරි
ඊට අමතරව මේ කාලේ තව ටිකක් හරි වැඩිපුර ලැබුණොත් අනිවාර්යයෙන් අර ෆ්ලෑෂ් බෑක් කියලා පේපර්ස් ටික තියෙන. අද දුන්නේ 20 කීයද? 24ද නේ? හරි. 24ක් දීලා තියෙනවා. ඔය 24න් තාම එකක්වත් කරමු නැති උනුත් ඇති. ඒ 24ටම අදාළ වීඩියෝස් ටික දාලා තියෙනවා YouTube එකේ දාලා ඒකේ link එක Telegram group එකේ දාලා තියෙනවා. කරගෙන ගිහිල්ලා තිබුණා නම් ප්‍රශ්නේ එතනත් හෙන කැටියක් එක්කහුව වෙලා. තාම කරපු නැතුව ඉන්නවා නම් මේ සතියේ හරිවත් නිවාඩුනේ තියෙන ගොඩක් කලාවට අල්ලගෙන කරපන්. දැන් අද මං අර හරියෙන් එනකොට අද දුන්න ෆ්ලෑෂ් බෑක් පේපර් එක අන්න අතන ඒ බැල්කනියේ තියෙනවා. මට ඕන එතනින් බලලා කවුද කාගේද පේපර් එක කියලා හොයන්න තිබ්බේ. පේපරේ නැති එකී ගෙවෙන්න බෑ එතන වැටිලා තියෙන එක. හරි. මම ඉතින් ඔක හොයන්න ගෙන ඇද පන්ති පටන් ගන්න ගියපු ගම ඕව ඇදගෙන නිකන් මුස්පේන්තු කරගන්න බෑනේ පන්ති පටන් ගන්න යනකොට. ඊට පස්සේ මම ඒක ආවෙතනින්. ඒවලට වැඩක් කරා නම් මම ඒ ටික නිකන් හිතුවා මේ ෆ්ලෑෂ් බෑක් පේපර් සෙට් එක වෙන පොතක ලිව්වා නම් ඒ ගණන් සේරම හදාද සැලකුත් පොතක්ම ගාව දැන් තියෙනවා ගණන් හදපු වෙනම පේපර් වශයෙන්. ඒ ෆ්ලෑෂ් බෑක් සීන දැන් ලබන මාසයේ මුල අපි පටන් ගත්තාට පේපර් ක්ලාස් එක ෆ්ලෑෂ් බෑක් සීන එක කොහොමත් පොදුවේ යනවා හැමෝටම. හරි. අනේ මොකද ඒ අස්සේ